පුරා දශක දෙකක ඉතිහාසයකට උරුමකම් කියන වෙනමුල්ල සමාජ සේවා භික්ෂු අභ්‍යාස ආයතනයේ පරිවිනාචාර්ය සේවා ඩිප්ලෝමා සහතිකපත් ප්‍රධාන උත්සවයේ අප දැන් සූදානම් ආරාධිත දේශනය වෙනුවෙන් උත්සව සභාවේ අවස්ථාව ලබා දෙන්නට. ඒ අනුව ආරාධිත දේශනය ඉදිරිපත් කිරීම සඳහා මා ඉතාමත් වන්දනීයව ආරාධනා කරනු ලබනවා. මේ අවස්ථාව සඳහා අපගේ ගෞරවනීය වූත් වන්දනීය වූත් ආරාධනාව පිළිගෙන මේ අවස්ථාව සඳහා වැඩම කොට වැඩවදාරන්නට යෙදුණු අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපනාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය අවසරයි නම සිහිපත් කරන්නට අතිපූජනීය කුඹල්ගොඩ ධම්මාලෝක නායක ස්වාමින් වහන්සේ ඔබ වහන්සේටයි වන්දනීය ආරාධනය උත්සව සභාව ආමන්ත්‍රණය කරමින් ආරාධිත දේශනය සිදු කරන්නට. වැඩමවදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අතිගෞරවාර්හ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට වැඩමවා සිටින අපේ ගෞරවනීය අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා මහානායක හාමුදුරන් වහන්සේලා ඇතුළු සියලුම මහා සංඝරත්නයන් අවසරයි. විභාග කොමසාරිස්තුමිය ඒ වගේම අනිකුත් සම්භාවනීය අමුත්තනි පින්වත්නි. අම්බලන්ගොඩ වේනමුල්ල සමාජ සේවා භික්ෂු අභ්‍යාස ආයතනයේහි ඩිප්ලෝමාධාරී ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේලාට සහතිකපත් ප්‍රදානය කරන මේ අවස්ථාවේදී මා කල්පනා කළා අපිට හුරු පුරුදු ආකාරයට ශාස්ත්‍රීය දේශනයක් කරන්නට. නමුත් ඊට අවස්ථාව නෙමෙයි කියලාත් හිතුණා. මොකද ටිකක් වෙහෙසටපත් වෙලා ඉන්න නිසා. ඒකක් තමයි මම මේ සකස් කර මේ කතාව ටිකක් සැර වැඩි වගේ කියලා හිතුණා. ඒක අනික මේ එහි තාක්ෂණික දෝෂ මට නිමාවටපත් කරගන්න කාලය මදි වුණා. අකුරු වල පොඩි පොඩි දෝෂක් තියෙනවා. ඒ නිසා එය නැතුව මා කල්පනා කළා භික්ෂුත්වය හා භික්ෂු අධ්‍යාපනය පිළිබඳව යමක් කතා කිරීමට. අපේ හිටපු අධ්‍යක්ෂ හාමුදුරුවොත් ඒ වගේම අපේ මහලේකම් හාමුදුරුවෝ අමරපුර මහානිකායේ ඒ වගේම විශේෂයෙන් මහානායක හාමුදුරුවෝ භික්ෂු අධ්‍යාපනය පිළිබඳව සංක්ෂේපයෙන් සුබ ප්‍රාර්ථනාවක් සිද්ධ කළා. භික්ෂු අධ්‍යාපනය ආරම්භ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ ಭಾರತයෙන් අපේ බුදුරජාණන් වහන්සේ 5 දෙනෙකුගෙන් මෙය ආරම්භ කළේ. සූත්‍ර පිටකය විශේෂයෙන් පරීක්ෂා කරලා බලන විට අපිට පැහැදිලිව පේනවා පෙරදිග අධ්‍යාපනයේහි මූලික සංකල්ප ටික ඔක්කොම එකතු වෙලා තියෙන්නේ ධර්මයේ තුල. පන්ති කාමරයක සිටිය යුතු ශිෂ්‍යයන් ප්‍රමාණය මධ්‍යම නිකායේ ආනාපාන සති සූත්‍රයේදී කියනවා 5 ඉඳලා 30 දක්වා ගිහින් 30න් ප්‍රමාණවත් කියලා. පන්ති කාමරයකට අවශ්‍ය උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 30යි කියලා බුදුහාමුදුරුවෝ වදාරනවා. එතනින් ආරම්භ කරලා වේගයෙන් සංවර්ධනය වෙන මේ භික්ෂු අධ්‍යාපනය කොතෙක් දුරට සංවර්ධනය වෙනවද කියනවා නම් මහා පරිනිබ්බාන සූත්‍රයේ දේශනා කරනකොට මාරේ ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට පිරිනිවන් පාන්න ආරාධනා කරනවා. උන්වහන්සේ කියනවා නෑ මම එහෙම පිරිනිවන් පාන්නේ නෑ. මගෙන් ඉගෙන ගනිපු ශිෂ්‍යයෝ උගන්වන්න පුරුදු වෙන තෙක් උගන්වන්න පටන් ගන්න තෙක් මම පිරිනිවන් පාන්නේ නෑ කියලා. එතකොට උන්වහන්සේ භික්ෂූන් වහන්සේලාගෙන් බලාපොරොත්තු උනේ උන්වහන්සේ විසින් දේශනාකට වදාළ ධර්මය සමාජයට උගන්වනවා බලන්න. එතකොට අපේ ප්‍රධානතම අරමුණ විය යුත්තේ ආන්ගේ ධර්මය සමාජයට දායාද කිරීම. ඒ සඳහා තමයි අනුරාධපුර මහා විහාරයේ මහා විහාර පිරිවෙන ආරම්භ වෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමත් සමග. ඒ වන විට මහා භාරතයේ තිබුණ මහා විශ්වවිද්‍යාල රාශියක්. නාලන්දා විශ්වවිද්‍යාලය, ජගද්දලා විශ්වවිද්‍යාලය, ඕදන්තපුරි ආදී වූ සුවිශාල විශ්වවිද්‍යාල පද්ධතියක් තිබුණා. එහි ආර්යදේව පාදයෝ නාලන්දා විශ්වවිද්‍යාලයේ ආරම්භක කුලපති ආර්යදේව පාදයෝ ලංකාවේ හාමුදුරු නමක් කියලා පිළිගන්න. මහායාන දර්ශනයේ සුවිශේෂී ස්ථානයක් තමයි නාලන්දා විශ්වවිද්‍යාලය. ශූන්‍යතාවාදය ඒ වගේම තාරකා විද්‍යාව කනින්හෑම් වාර්තාවේ කියනවා මේ විශ්වවිද්‍යාලයේ හරහා වලාකුළු ගමන් කරා කියලා. විශ්වවිද්‍යාලයේ විද්‍යාගාරය හරහා.
එයින් පෙන්වන්නේ ඔහු ඒ තරම් විශාල විද්‍යාගාරයක් තිබුණා කියන එක. මහා විහාරයට එන විට මහා විහාර අධ්‍යාපනය කොයිතරම් දියුණුද කියනවා නම් සත්මහල් ප්‍රාසාදය හැදුවේ මහා විහාර අධ්‍යාපනය ලැබපු අය. ඊළඟට සතපුමට අඟලක් වූ ආනතියෙන් වාරි කර්මාන්ත හැදුවේ පිරිවෙන් අධ්‍යාපනය ලැබපු අය. සත්මහල් ප්‍රාසාදයේ 7 වෙනි මහලට නල ජලය තිබුණා කියලා අපේ වංශ කතාවල සඳහන් වෙනවා. ඒතර මේ විදිහේ මම ওই සංක්ෂේපයෙන් සඳහන් කළේ මෙන්න මේසා විශාල අධ්‍යාපනයක ඉතිහාසයේ මූලස්ථානය වුණු පිරිවෙන් අධ්‍යාපනයේ තවත් එක් පැතිකඩක් තමයි 1979 පිරිවෙන් අධ්‍යාපන පනතත් සමග බිහි වෙන්නේ. එහි අවස්ථාවක් තමයි වේනමුල්ල අධ්‍යාපන ආයතනය අපිට හමුවන්නේ. බුදුරජාණන් වහන්සේ භික්ෂුව කවුද කියලා දේශනා කරනවා. මම මේකෙහි උදක්ම අපේක්ෂා කරන්නේ මේ භික්ෂු අධ්‍යාපනයෙන් හැදෙන භික්ෂුව කොයි වගේ කෙනෙක්ද කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කරපු ආකාරය. භික්ෂුව කියන්නේ කවුදයි කියන එකට අපේ අටුවාවේ ආකාර 3කට විග්‍රහ කරලා තියෙනවා. එක තැනක කියනවා චින්න බින්න පටදරත්තා භික්ඛු. රෙදි කපල මහල අඳින නිසා භික්ෂුව කියලා කියනවා. තව තැනක කියනවා සංසාරේ භය ඉක්ඛතීති භික්ඛු. සසර බය දක්නේ භික්ෂුවයි. තව තැනකදී කියනවා භික්ඛතීති භික්ඛු. පිඬුසිඟා වළඳනුයේ භික්ෂුවයි. මේ අටුවාචාර්යන් වහන්සේලාගේ අදහස්. ඊට ඉක්මවා මුල් බුදු සමයේ අපිට හමු වෙනවා භික්ෂුව කියන්නේ ඊට වඩා එහා ගිය කෙනෙක් කියන එක. වීත දෝසාවා හොಂತಿ දෝස විනයාවා පටිපන්නෝ වීත රාගාවා හොಂತಿ රාග විනයායවා පටිපන්නෝ වීත මෝහාවා හොಂತಿ මෝහ විනයායවා පටිපන්නෝ. වීත රාගී හෝ රාගය නැති කිරීමට උත්සාහ කරන්නේ භික්ෂුව. ද්වේෂය නැති කළ හෝ ඊට උත්සාහ කරන්නේ භික්ෂුව. මෝහය නැති කළ හෝ ඊට උත්සාහ කරන්නේ භික්ෂුව. එමනම් අටුවාචාර්යින් වහන්සේගේ මත තුනට වඩා මේක විශිෂ්ටයි. ඒක බුදුහාමුදුරුවම දේශනා කරපු දේ. එමනම් භික්ෂුව කොයි විදියටද අපි පිළිපැදිය යුත්තේ කියන එක අපිට හුඟක් හොඳට පැහැදිලිව ධර්ම සාහිත්‍යය තුල ත්‍රිපිටකය තුල පෙන්වනවා. කවමදාවත් බුදුහාමුදුරුවෝ දැකපු නැති අජාතසත්ත මහරජතුමා ජීවක වෛද්‍යවරයාගේ පෙරැත්තය මත බුදුහාමුදුරුවෝ හමු වෙන්න යනවා. අජාසත්ත මහරජතුමාට වෛද්‍යවරයා කියනවා බුදුහාමුදුරුවෝ අමුතු කෙනෙක්, විශිෂ්ට කෙනෙක්, මහා පඬිවරයෙක්, දාර්ශනිකයෙක්, ශාස්ත්‍රූවරයෙක්. ಭಾರತೀයේ ඉඳපු අනිත් අයත් එහෙමයි. සංගී ගණී ගණාචාර්යෝ ඥාතෝ යසස්සී පබ්බදිතෝ ඔහොම කියලා අනිත් ශාස්ත්‍රූවරයෝ ගැනත් කියලා ඒ ඔක්කොටම ඉක්මවා ගිය කෙනෙක් බුදුහාමුදුරුවෝ. දහස් ගණනක් එක්ක ජේතවන විහාරේ වැඩ ඉන්නේ. මෙහෙම කියලා අජාසත් රජතුමා බොහොම අකමැත්තෙන් කැමැති කරගෙන ගියා. දෙවුරම් විහාරේ දොරටුව ළඟ ගියපු වාහන නතර කරලා බැහැලා පාගමනෙන් දෙන්න යනවා. ටික තැනක් ගියාට පස්සේ රජතුමාට බයක් ඇති වෙනවා. දහස් ගණනක් ඉන්නවා කියපු මේ විහාරේ ඉදිකටුවක් බිම වැටුණත් හඬ ඇහෙන තරම් නිශ්ශබ්දයි. රජතුමා වෛද්‍යවරයාගෙන් අහනවා ජීවක උඹ මම මරන්නවත් අරගෙන යනවද? රජවරු බයයිනේ. තනි වෙනකොට බයයි. මේ රජතුමත් එහෙමමයි. බය වෙලා අහන උඹ මරන්න රාජ්‍ය කුමන්ත්‍රණයකටද මාරගෙන යන්නේ කියලා. මේ තරම් සා විශාල පිරිසක් ඉන්නවා කියපු එක මෙච්චර නිහඬ. එතෙන්දී රජතුමාට කියනවා වෛද්‍යවරයා මහරජතුමනි ඒ තමයි බුදුහාමුදුරුවන්ගේ හැටි. අප්පසද්දකාමෝ. බුදුහාරෝ අල්ප ශබ්දකාමී කෙනෙක්. උන්වහන්සේ හඬට කෑ ගහනවට බොරු හඬ තලන කෙනෙක් නෙමෙයි. ඒ නිසා උන්වහන්සේගේ ස්වභාවය ඔහොමයි කියලා එක්කගෙන ගිහින් බුදුහාමුදුරුවෝ හමු වුණා සාකච්ඡා කරනවා. එතෙන්දී අහනවා බුදුහාමුදුරුවන්ගෙන් ස්වාමීනි මහානකමේ ඇති ප්‍රතිඵලය මොනවද? මේක පශ්චාත් කාලීනව අපිට හමු වෙන බොහොම ප්‍රසිද්ධම ග්‍රන්ථය මිලින්ද ප්‍රශ්නේ. මිලින්ද ප්‍රශ්නේදී අහනවානේ මිලිඳු රජතුමා නාගසේන හාමුදුරුවන්ගෙන් ඔබ වහන්සේ පැවිදුනේ මොකටද කියලා. එතෙන්දී කියනවා මේ නිවන් ලබන්නයි. ගිහියන්ට නිවන් ලබන්න බැරිද? පුළුවන්. ගිහියෝ ලබන නිවනත් ඔබ වහන්සේලා ලබන නිවනත් දෙකක්ද එකක්ද? එකයි. එහෙනම් ওই දුෂ්කර මහානකමින් ඇති වැඩේ කිම? මට පෙනෙන ලෙසට මහරජ ස්වාමීනි මහානකම වනාහි පූර්වකృత අකුසලයකි.
ඒ අකුසලයෝ නම් මොනවාද යත්? පෙර අත්භවයන්හි අඹුවන් සොරකම් කිරීම. මෙහෙම කියලා රජතුමා මේ මිලිඳු රජතුමා මේ හාමුදුරන්ට කියන නාගසේන හාමුදුරන්ට. ඒක අහගෙන ඉල නාගසේන හාමුදුරුවෝ කියනවා එහෙම ඔබට හිතෙන්නේ. එහෙනම් අහගන්න කියලා අපේ සාමාන්‍ය ඵල සූත්‍රයේ තියෙන කාරණා ටික ඉතාම අපූර්වට කියනවා. භික්ෂුව සීලං ඉන්ද්‍රිය සංවරං සති සම්පජඤ්ඤං සන්තුට්ඨි නීවරණ පහණං පඨම ඥානං ဒုတိ ය ඥානං තතිය ඥානං චතුත්ථ ඥානං නිබ්බාන. ඔන්න භික්ෂුව කවුද? පළමුවෙන්ම සිල්වත් වෙන්නට ඕන. සිල් කියලා කියන්නේ ඒක සීලයකම හීලයකම. හයන්නයි සයන්නයි භාෂාවේ සාම්‍යයි අපි සිංහලට. හකුරු සකුරු හඳ සඳ හාල් සහල් හාවසාව එහෙම කියන්නේ. ඒ වගේ හීලයකම කියන එක තමයි සීලය කියලා කියන්නේ හීලයකම. කොයි හීලයකමද කොතනද හීලය කරගත යුත්තේ? කටයි ඇසයි. එහෙම නැත්නම් ඉන්ද්‍රිය. කාය වාචානං සමෝදානං සීලං. කය වචන දෙක සමාදන් කර ගැනීම. භික්ෂුවගේ අංක 1 කය වචන දෙක සංවර කර ගැනීම. කයෙන් වෙන වැරදි තියෙන ගොඩාක්, වචනයෙන් වෙන වැරදි තියෙනවා. මේ දෙක සංවර නොවුනොත් භික්ෂුත්වය ඉක්මවා ගිය කෙනෙක් වෙනවා. අස්සමනෝ අසක්කි පුත්තියෝ පරාජිකා පාළී කියාපු විදිහේ ඒකම නොවුනට ඒ වගේ කෙනෙක් වෙනවා. ඒ නිසා භික්ෂුව සීලයෙන් යුක්ත වෙන්නට ඕන අංක 1. ත්‍රිශික්ෂා අපිට බුදුහාමුදුරුවෝ ඉගැන්වුවේ හැම තැනදීම හැදිච්චකම, සිල්වත්කම, හීලයකම නැත්නම් කිසිම දෙයක් කරන්න බෑ. දැන් අපි මේ උත්සව සභා ආරම්භෙදිම මහානායක හාමුදුරුවෝ පන්සිල් සමාදන් කෙරුවා මේ අය. ඒ මොකද හැදිච්චකම ආරක්ෂා කරන්න. මේ සභාව තුල ආයි බොරු කියන්න බෑ. මේ සභාව තුල හොරකම් කරන්න බෑ. කේලම් කියන්න බෑ. සතුන් මරන්න බෑ. අඩුතරමින් සභාව ඉවරනකම් එහෙම ඉන්නවා. දැන් මේ අය ඊටාම උණුවෙන් සිල්වල් වලින් සිලෙන් පිරීලා පන්සිල් සමාදන් තාම එක කැඩෙන්න වෙලාවක් උනේ නැහැ. හොරකමක් කරන්න බොරුවක් කියන්න මුකුත් කරන්න වෙලාවක් උනේ. මේකෙන් නැගිටපු ගමන් ටිකක් කැඩෙයි. හැබැයි ඒ කාලය තුල සිල්වතුන්. එහෙම ඔන්න එතකොට පළවෙනි එක සීලය. 2 ඉන්ද්‍රිය සංවරය. සීලයේම එක අවස්ථාවක් තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. හීලයකමනේ කාය වාචානං. කය වචන හික්ම වෙනකොට ඉන්ද්‍රියන් අනායාසයෙන් හික්මිලා. ඇහැ හික්මිලා, කන හික්මිලා, නාසය හික්මිලා, ඇහෙන් ප්‍රිය රූප දැක්කට ඒව පස්සේ යන්නේ නැහැ. දිත්තේ දිත්ත මත්තං, සුතේ සුත මත්තං, මුතේ මුත මත්තං, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං. එහෙමනේ අපිට කියලා තියෙන්නේ. දැක්කා එච්චරයි. ඒකේ නිමිති අනු ව්‍යංජන වශයෙන් ගත්තේ නැහැ. ඇහුණා හේවච්චරයි. ඒව නිමිති අනු ගත්තේ නැහැ. එච්චරයි. ඒකයි දැකපු දේ එතනින් අවසන් කළා. ඉන්ද්‍රිය සංවරං. සති සම්පජඤ්ඤං විතාම වැදගත් එකක් අපිට ඊළඟට සිහිය. හොඳ සිහිය තියෙන්නට ඕන. අපි හුඟ දෙනෙකුට අඩු එකක් තමයි සිහිය. රෙදි අඳින්නත් සිහි නැහැ සමහර අයට. කන පිට ඇඳගෙන ආපහු හැරලෙන වෙලාවල් ඕන තරම් තියෙනවා නේද? ගතේටිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ සම්පජානකාරී හෝති. ඔය කියපු අවස්ථා 4 යාම්මී මිදුම් හිටුම් කියන අවස්ථා 4ම සිහි කල්පනාවෙන් යුක්තව වැඩ කරන්නට ඕන. ඒක භික්ෂුවටත් අදාළයි. භික්ෂුවට විශේෂයෙන් අදාළයි. එතකොට දැන් සීලං ඉන්ද්‍රිය සංවරං සති සම්පජඤ්ඤං සන්තුට්ඨි මේ අවස්ථා 3 පහ වෙනකොට ඔහුට ඇති වෙන සතුට. ලෝකයේ තියෙන ධනයන් අතරේ සුවිශේෂීම ධනය තමයි සන්තුට්ඨි පරමං ධනං කියලා එකයි වදාළේ. සතුට තමයි පරම ධනය. වෙන කොයි දේ තිබුණත් වැඩක් නැහැ. සමාජ බලය, දේශපාලන බලය, ආර්ථික බලය, නිල බලය, ධන බලය, කුල බලය ඔක්කොම බල තියෙනවා අපිට ඕන තරම්. හැබැයි ඒ කිසිදු බලයකින් වැඩක් නැහැ සන්තෝෂේ නැත්තම්. සතුට නැත්තම් කිසිම තැනකින් ඇති වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා සතුට ධනයට ගන්න බෑ. සතුට බලයට ගන්න බෑ. ඒක අධ්‍යාත්මික වෙන්නට උන අර මූලික ස්තර ටික පහු කරගෙන ආවස්සේ. ඊළඟට සන්තුට්ටි නීවරණ ප්‍රහාණං නීවරණ ප්‍රහීන කරනකොට නීවරණ යටපත් කරන විට ලැබෙනවා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන. ඒවා වෙනම විස්තර කරන්න ඕනට එකින් එකට විස්තර කරන්න කාලේ නෙමෙයි. ඒ ධ්‍යාන 4 පහු කරනකොටම නිබ්බාන. නිවන් ලබන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් සිල්වත් භික්ෂුව අවසානයේ නතරවන්නේ නිවනින්. නිවනින් අවසන් වෙනවා. භික්ෂුත්වයත් අවසන්, සසරත් අවසන්. ඒ අවසන් වෙන බවට තමයි බුදුහාමුදුරුවෝ මේ අපිට කාසායා නිවත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජි කියලා කිව්වේ. පළමුවෙන්ම කේසමස්සුන් ඕහාරිත්වා කෙස් රැවුල් කපනවා.
අගාරස්මා අනගාරියන් ගෙවල් නැති තැනින් ගෙවල් ඇති තැනින් ගෙවල් නැති තැනට එනවා. අපි ගිහි ගෙදර විශාල ගෙවල් පන්සල වර්තමානයේ වෙන විට පොඩි වෙනස්කම් වෙලා තියෙනවා. හැබැයි ඒවා බුදුහාමුදුරන්ගේ ධර්මයට තහනමක් නැහැ. ගෙවල් ඇති තැනින් නැති තැනට පින්ඩියාලෝප භෝජනං නිසා රුක්කමූල සේනාසනං නිසා ඉන්න තැනක් නැත්තම් ගහක් මුල ඉන්න ඕන. ඉන්න තැනක් නැහැ කියලා මහානකම අතහරින්න බෑ. වළඳන්න දෙයක් නැත්තම් පිඬුසිඟා වදින්නට ඕන. පෙරවන්න සිවුරු නැත්තම් පන්සුකුල චීවරයෙන් යැපෙන්නට ඕන. මේක තමයි භික්ෂු ජීවිතය. ඒ භික්ෂු ජීවිතේ එහෙම වුණාට පස්සේ සිල්වත්කමත් එක්ක ගුණවත්කම එකතු වුණයින් පස්සේ ඊටාම ලස්සන භික්ෂුවක් බවට පත් වෙනවා. පරිපූර්ණ භික්ෂුවක් වෙනවා. ඔහු තමයි නිවන දක්වා යන්නේ. ඒ නිසා තමයි අපේ සිවුර බුදුහාමුදුරුවෝ කහ පාට කළේ. කහ පාට කියන්නේ ඇයි? කහ පාට කියන්නේ ගහක කොළයක් කහ පාට වුණාම අවසానයි එතන. ගෙඩියක් කහ පාට වුණාම ඒකත් ඉවරයි. දැන් මේ අවසාන වේගෙන යන්නේ භික්ෂුව. මොනවද අවසන් කරන්නේ? සසර බය. සසර බය අවසන් කරනවා නිවන සංකේතවත් කරමින් මෙතකින් අවසానයි කියලා මේ පාට හොයාගන්න බුදුහාමුදුරුවෝ කොයිතරම් පරිවේශනයක් කරන්නට ඇද්ද? ඊළඟට මේ සිවුර ඕනෑම සභාවක් මැදෙහි කැපී පෙනෙන විශේෂත්වයක් තියෙනවා. භික්ෂුවට ව්‍යක්ත ප්‍රතිබල සම්පන්න බහුශ්‍රත ධර්මානුධර්ම ප්‍රතිපන්න භික්ෂුවට ඕනෑම පිරිසක් මැදට විසරදයක් වගේ යන්නට පුළුවන්කම ලැබෙන්නට ඕන. යං යදේව පරිසං විසරදෝව ගච්ඡති. ඒ විසරදත්වය ඇති වෙන්නේ සහතික ලත්තුගත් කමින් නෙමෙයි. ඒක අපි හොඳ හැටියට මතක තියාගන්න ඕන. අපිට එක එක જાති සහතික දීලා තියෙනවා. ඒ ඔක්කොම උපාධි. උපාධි කියන්නේ මොනවද? සතිපට්ඨානෙත් තියෙන ඒ ආසන්න කතාවක් නේද? නැච කිංචි ලෝකේ උපාදීයති කියලා. මේ ලෝකේ අල්ල ගන්න දෙයක් නැහැ. උපාධි කියන්නේ අපි අල්ල ගන්නවා. දැන් අපි නම ලියනකොට නමට අගට මුලට එකතු කරලා ඉංග්‍රීසියෙන් සිංහලෙන් මේ BA MA PhD කීක එහෙම දානවා. ඒ ඔක්කොම උපාධි. උපදි අල්ලගෙන අපේ තරම මනිනෝ. මෙයා මෙච්චර තරමි කෙනෙක්. එච්චරද? එතකොට වර්තමානයේ වන විට රහතන් වහන්සේලා ඉන්නවා සහතිකලත්. වර්තමානයේ වෙන විට සහතිකලත් සෝවාන් චක්‍රුදාගාමී ආදියට සහතික දීලා තියෙනවා. අපිට සහතිකයක් මට විශ්වවිද්‍යාලයෙන් සහතික 4ක් 5ක් දීලා තියෙනවා. ඒ ටික මම පාවිච්චි කරන්නේ මොනවා හරි ලබා ගන්න. මගේ සහතිකේ ගිහින් මං ලේකම්තුමාට බෙල්ල මට තව වැටු වර්ධනයක් වුණා මට මෙච්චර එකක් තියෙනවා කියලා පෙන්නලා ගන්න මොනවා හරි. ඒකට තමයි අපිට සහතික දෙන්නේ. හැබැයි භික්ෂුවට දෙන සහතිකේ රහතන් වහන්සේට දෙන සහතිකයක් එහෙම ලිඛිත කඩදාසියක් වුමනා නැහැ. ඇයි? ලිඛිත කඩදාසියක් වුමනා වෙන්නේ අල්ලා ගන්න යමක්. රහතන් වහන්සේ කියන්නේ වැලි කැටයකටවත් අයිතිවාසිකම් නොකියපු කෙනෙක්. උන්වහන්සේට මොකද සහතික? ඒ නිසා මාර්ගඵල ලාභියෙකුට සහතිකයක් දෙනවා කියන එකම තක්කඩිකමක්, හොරකමක්, වංචාවක්, බොරුවක්. ඒ නිසා අපි අල්ලා ගැනීම නෙමෙයි භික්ෂුවගේ කාර්යභාරය අන් කිසිවක් නෙමෙයි පළමුවෙන් තමන් විමුක්තිගාමී වෙන්නට ඕන. ඒ මගට ප්‍රවේශ වෙන්නට ඕන. ඒ මාර්ගය අනිත් අයට කියා දෙන්නට ඕන. තමන් සැනසීම ලබලා අන් අයට කියා දෙන්නට ඕන. බුද්ධෝහං බෝධයිස්සාමි මුත්තෝහං මෝචයේ පරි. තින්නෝහං තාරයිස්සාමි සංසාරෝගා මහබ්බය. මේකනේ බුදු වුණා බුදු වෙන හැටි කියා දුන්නා. මිදුණා මිදෙන හැටි කියා දුන්නා. තරණය කළා තරණය වෙන හැටි කියා දුන්නා. ඒක තමයි අපිට තියෙන මාර්ගය. ඒකයි අපි ඉගෙන ගත යුත්තේ. ඒ සඳහා ප්‍රවේශයක් තමයි මේ පාඨමාලාවන් තුලින් ඔබ වහන්සේලාට දෙන්නේ. වහන්සේලාට දැන් තියෙන කාර්යභාරය මේ පිරිවෙන් ශිෂ්‍ය සේරම නිවන් දක්වන්න නෙමෙයි. ඒක ඉලක්ක කරගෙන පිරිවෙන් අධ්‍යාපනයේ ගුණාත්මක බව ආරක්ෂා කරගන්නට ඕන. වර්තමානයේ වෙන විට භික්ෂූන් වහන්සේට තිබෙන බරපතලම චෝදනාව තමයි විනය නැහැ කියන එක. විනය අපි හදා ගන්නට ඕන. විනයත් එක්ක ධර්ම එකතු නැයින් පස්සේ ධර්ම විනය ගරුක කෙනෙක් බවට පත් වෙනවා. ධර්මදර විනය ගරුක. ඒතර ධර්මය දැනගෙන විනය ගරුක නැයින් පස්සේ ඒ භික්ෂුව කිසිවෙකුටත් යටත් වෙන්නේ නැහැ. ඒක තමයි භික්ෂු පෞරුෂය. සීහාවලෝකනය. සිංහයෙක්සේ කටයුතු කරන්නට පුළුවන්. අපිට මොනවටද වෙනත් අපේක්ෂා. ඒ නිසා සමාජයට මෙහෙවර කරන්නට අපි අපේ මෙහෙවර ඉවර කරගෙන සමාජයට බැස්සාම අපිට අර සමාජයෙන් දොස් වෙන්නේ නැහැ. දකින දේ දකින ලෙසත් එහි යථාර්ථය කුමක්දයි කියන එකත්
පසක් කරගන්නට පුළුවන් විදියට ඔබ වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙලා තිබෙනවා. වහන්සේලා දැන් ඔතනින් එන්නේ ගුරුවරයෙක් විදියට. ලොකු කාර්යභාරයක් තියෙනවා. පිරිවෙන් ශිෂ්‍යයා සමාජගත කරන්නට, ශාසනගත කරන්නට විශාල කාර්යයක් තියෙනවා. ඒ කාර්යය බරපතල ලෙස ඔබ වහන්සේලාගේ කරපිට පැටලිලා තිබෙනවා. විභාග කොමසාරිස්තුමිය වහන්සේලා ඒකට සුදුසුයි කියලා දැන් සහතිකයක් දීලා තියෙනවා. ඒ කාර්යය දැන් ඔබ වහන්සේලාට පැවරුණු ඒ කඩදාසියත් එක්ක. ඒ කඩදාසිය දුන්නේ නිවන් ලබන්න නෙවෙයි. ඒක දුන්නේ මේකට සුදුසුයි කියන එක. ඒ කඩදාසිය පිළි අරගෙන අධ්‍යාපන අමාත්‍යාංශ අපේ සීවලී නායක හාමුදුරුවෝ එහෙම පිරිවෙන් මණ්ඩලයේ කතා කරලා පත්වීමක් දෙනවා. ඒ දෙන්නේ ඔබ වහන්සේලාට ජීවත් වෙන්න ඕන හැකියාවට නෙමෙයි. වහන්සේලාට සිව්පසය ලැබෙනවා. එහෙත් වටිනාකමට වටිනාකමක් ඒකතු කරන්න. ඒ සඳහායි මේ පෙළ ගැස්ම. ඒ සඳහායි අපේ වෙනමුල්ල වික්ෂු අභ්‍යාස ආයතනයේ පීඨාධිපති හාමුදුරුවෝ, ඒ වගේම ආයතනාධිපති හාමුදුරුවෝ, ආචාර්ය මණ්ඩලය මේ සියලු දෙනා වහන්සේලා එකතු වෙලා මේ දිරිගැන්වීමක් මේ සිද්ධ කරන්නේ. ඒ දිරිගැන්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන විෂය භාර අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍යතුමියගේත්, ඒ වගේම අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමන් ඇතුළු පිරිවෙන් අංශයේ සියලු කාර්ය මණ්ඩලයේ ආශිර්වාදය පළ කරනවා. සියලු දෙනාගේම අපේක්ෂාවන් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. උත්සව සභාව ආමන්ත්‍රණය කරමින් ආරාධිත දේශනාව සිදු කරන්නට යෙදුණු අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපනාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය අතිපූජනීය අවසරයි නම සිහිපත් කරන්නට කුඹල්ගොඩ ධම්මාලෝක නායක ස්වාමීන් වහන්සේට අපගේ ගෞරව නමස්කාරය.